නැවත වතාවක් අද මම ඔබ වහන්සේ සොයාගෙන එන්නේ බහැ දකින්නට එන්නේ මේ ඉරානය සහ ඇමරිකාව අතර ඇති වී තිබෙන යුද්ධමය වාතාවරණය පිළිබඳව ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන වටපිටාවක. අපි හමුදුන මේ යුද්ධය මේ තුන්වන ලෝක යුද්ධයක ආරම්භයක්ද? එහෙම නැත්නම් මේක කොහොමද ඔබ වහන්සේට කියවා ගන්න හැකියාව ලැබෙන්නේ? මේ සම්බන්ධයෙන් අනාවැකි පළකිරීමක් කරන්නට පුළුවන්ද? ඔබ වහන්සේ අර කියන 2030 වසරේ සිදුවන මහා නාශනික අවිප්‍රහාරය එක්ක මේ සිදුවීමත් සම්බන්ධයක් තිබෙනවාද කියන කාරණාවත් ශ්‍රී ලංකාවේ අනාගත ඉරම පිළිබඳව ඔබ වහන්සේට පෙනෙන ග්‍රහණය වෙන ගෝචර වෙන වටපිටාවේ තිබෙන කරුණු කාරණා පිළිබඳව දැනගන්නයි බලාපොරොත්තු වෙන්නේ. මොකද වෙන්නේ අපි හඳුනන දැන්? ඔව් පුතේ, සිරුවන් සරණයි. වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ස්වභාව ධර්මයත් එක්ක අපි ගනුදෙනු කරනවා. බුදුහාමුදුරුවෝ ස්වභාව ධර්මයත් එක්ක කතා කරලා තියෙනවා ලෝකේ ව්‍යසන ක්‍රම 3ක්. ගින්නෙන්, ජලයෙන්, සුළඟින්. මෙන්න මේ ප්‍රධාන බරපතල 3 මුල් කරගෙන තමයි ලෝක විනාශය සිදු වෙන්නේ. ඒකේ එකක් තමයි මේ ගින්නෙන් සිදුවන එක. හයිද? ගින්න කියන්නේ අවි ආයුධ පත්තු වීම මේක ගින්න. එහෙමයි. හයිද? මෙලතුව මේ කැලියක් ගින්න තිබ්බා එක නෙවෙයි. අවි ආයුධ වලින් පත්තු වෙනවා කියන්නේ ඒ ගිනි පත්තු වීම. අන්න ඒක එකක් ලෝක ව්‍යසනය. අනික ජල ගැලීම්, සුළඟින්. මෙන්න මේ ප්‍රබල 3ක් තියෙනවා. අවි 3ක්. මෙන්න මේ 3 හේතු කරගෙන ලෝක විනාශය සිදු විය හැකියි. අපි මෙසේ කියමු මේවා ලෝක විනාශ, කල්ප විනාශයක් නොවේ. කල්ප විනාශය සිදු වෙන්නේ ඇත්ත වශයෙන්ම ගින්නකින්. බෑවිල්ලක් ඇති වෙලා වියදලා මූල වතුර පවා ජලයේ බිඳුවට ඉඳලා මේ ලෝක ගෝලෙ පිටින්ම ගිනි අරගන්නවා. ඒක තමයි භයානකම ව්‍යසනය. මේ తాවකාලික කෙටි කාලීන ඇති වෙන අතුරු ඵල ලෝක ව්‍යසනයට පෙර දැන් ලෝක ව්‍යසනය ගත්තොත් කල්ප විනාශය ගත්තොත් ලෝක විනාශ සිදු වෙන්න පුළුවන්. කල්ප විනාශය ගත්තොත් මේක බුද්ධ කාලයක් බුදුවරු 5 දෙනෙක් බිහි වෙන මහා භද්‍ර කල්පයක්. මෙන්න මේ බුදුවරයන් 5 දෙනාගෙන් පස්සේ මුළු ලෝකයම ලෝක ගෝලෙම ගින්නි අරගෙන විනාශ වෙනවා. ඒක කල්ප විනාශය. කල්පය අවසානයේ සිදු වෙන නිසා ඊට අමතර මේ දේවල් නේ අපි ඔය කියන්නේ මේ තැන්වල මේ යුද ගිනි, මේ තැන්වල විශාල විනාශ, මේ තැන්වල ජල ගැලීම්, මේ තැන්වල සුළං විපත්. මෙන්න මේ වගේ ව්‍යසන අතරමඟ අනන්ත ප්‍රමාණ වෙනවා. අන්න ඒ වෙන සිදුවීම් තමයි අපි මේ කතා කරගෙන යන්නේ කියන්නේ. ඒකේ එකක් තමයි 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ඇති වෙන භයානක විනාශයක්. කෝටි 700ක ජනගහනයක් අනේදාට විනාශ වෙනවා. ඒක මේ කල්ප විනාශ නෙවෙයි, ලෝක විනාශයක්. ලෝකයේ සිදුවෙන බරපතල විනාශයක්. ඒකට පෙර නිමිති නෙවෙයිද මම ඕක 2015 ටන්නේ කියන්නේ. ඒ පෙර නිමිති නෙවෙයිද මේ පිටින් ඇති වෙමින් යන්නේ. පහුගිය දවසේ මම කිව්වා ජලයෙන් විශාල විනාශයක් වෙනවා කියලා 2021 මට මතක හැටියට කිව්වේ. ඒ විනාශය සිදු වුණා නේද? අද ඒ දවස්වල මට බොහෝ දෙනා චෝදනා ඉල්ල කරලා දුන්නා නොයෙක් YouTube බර ආම්දාට පිස්සු කියලා දුන්නා. අන්න ඒ පිස්සුව සනීප වෙන්නේ නැති ඒක සිදු වුණාට පස්සේ බොහෝ දෙනෙක් අන්න මට ඔබලා හරහා පණිවිඩය විල දුන්නා මට නේ ආම්දුරෝ කියපුවා හරියට හරිනේ කියන පණිවිඩය. ඉතින් ඊළඟ බරපතල ප්‍රශ්නේ තමයි 2030. මම ඕක තමයි කියන්නේ බරපතලම ප්‍රශ්නේ 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා වෙනවා. ඒකට පෙරහුරුවක් මේ යන්නේ. එහෙම. දැන් අපේ හඳුනන තියෙන ප්‍රශ්නේ තමයි දැන් ගොඩක් දෙනෙක් අහනවා මේ දැන් මේ ලෝක යුද්ධයක් පටන් අරගෙන තියෙන්නේ. මේ ඉරානයයි ඇමරිකාවයි ඊළඟට මේ ඊශ්‍රායලයයි මේ ඇති කරගෙන තියෙන මේ යුද කෝලහලය කොතකින් කෙලවර වෙයිද? මේ යුද්ධ ඉක්මනට ඉවර වෙයිද? මේ ගැන මොකක්ද අපි හඳුනන කියන්න පුළුවන්? විටින් විට එක රටවල් අතර ඇවිදිමින් යනවා. මේක පොයින්ට් එක මතු කරගන්න එපායයි. මේ විදිහ කඩින් කඩ රටක් අතර තව රටක් අතර ඔහොම ඇති වෙලා ලෝකේ දෙකට බෙදලා ගහ ගන්නවා. හරියටම දෙකට බෙදෙන්නේ 2030 අවුරුද්දේ. එහෙමයි. එතෙක් අර පැත්තට ඇදෙනවා මේ පැත්තට ඇදෙනවා අරුට මූදකට මෙයාට යායකට වෙන ওই විදිහට දෝලනයක් ඇති වෙනවා. මේ දෝලනය යන්නේ. මේ දෝලනය ගිහිල්ලා හරියාකාර දෙකට බෙදෙනවා ලෝකය. ඒ පැත්තයි මේ පැත්තයි ගහගන්න මොනවද ගහගන්නේ? නාස්තික අවිප්‍රහාරය වගේ නැත. නාස්තික අවිය බොහෝ දුරට මේ වාතය විස වෙලා යන එකක්. උණ්ඩ නෙවෙයි එන්නේ. එහෙමයි. ඒක තාම පාවිච්චි වෙන්නේ නැහැ. ඒක පාවිච්චි වෙන්නේ 2030. සාමාන්‍යයෙන් ওই විද්‍යාඥයෙක් දන්නේ නැහැ අන්න ඒ අවිය එන්නේ කොහොමද කියලා තාම. මම කියන්නේ.
එදාට නස්තික අවි නිෂ්පාදනය කරලා හදලා තියෙනවා රටවල් දැන් බර ගානක තියෙන්නේ නස්තික අවි නිෂ්පාදනය කරලා. ඒවා මෙන්න මෙසේ පාවිච්චි වෙයි. දෙපැත්තකට රහයල්ලා ලෝකෙ දෙපැත්තකට බෙදිලා අර රටයි මේ රටයි ප්‍රබල තරගයකට ගහලා ලෝකෙම දෙකට බෙදලා ගහ ගන්නවා. අපි උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් ප්‍රබල රටවල් දෙකක් ඇටියට තියෙන්නේ ඇමරිකාව රුසියාව දෙකනේ. ඒ දෙපැත්තට කණ්ඩායම එකතු බෙදෙයි. බෙදිලා හයලා ඔන්න 2030 සැප්තැම්බර් වෙනකොට ගහ ගන්නවා. ගහගෙන හයලා අපි කියමු ඇමරිකාවේ හෝ රුසියාවේ හෝ තියෙන උණ්ඩ ප්‍රමාණය ගියා. අවසන් වුණා. සෙබළු ටික සියල්ලම නෑ යුද්ධ කරන්න කෙනෙක් නෑ. අන්න එහෙම උණු ගමම්ම ඔටෝපත්තු වෙනවා නස්තිකාවිය. හයිද ඒක කවුරුවත් ගහන එකක් නෙවෙයි. ඒගොල්ලෝ අඩපණ වෙලා තවත් යුද්ධයක් කරන්න සත්‍යයක් නැති වෙච්ච ගමන් මේගොල්ලන්ගේ අවසන් අවිය තමයි ඔටෝපත්තු වෙනවා නස්තිකාවිය. එතන ඔටෝපත්තු වෙච්ච ගමන්ම ලෝකේ පුරා තියෙන නස්තිකාවිය ඔක්කොම එකටපත් වෙනවා. එක තැනකින් පත්තු වුණොත් ලෝකේ පුරා නස්තිකාවිය එකටම පත් වෙනවා. අන්න ලෝකෙ දෙපැත්තට බෙදලා විනාශ වෙන්නේ 700 කෝටියක් පස්සස්සේ වෙලලා ඉන්නේ ඔන්න උතෙන්දී. ඉතාම වැදගත් හමුදුර වහන්සේ කියපු කතාව. ඒ කියන්නේ එක නැස්ටිකාවියක් ලෝකයේ කොහේ රටක සක්‍රිය වුණොත් ඔය කාල සීමාවේදී ඒක බලපෑමෙන් ලෝකයේ අනිත් නැස්ටිකාවි ක්‍රියාත්මක වෙනවා කියන එක කියන්නේ. ඒක තමයි නැස්ටිකාවේ ස්වභාවය. පත්තු වෙච්ච ගමන් ලෝකෙ මේකටපත් වෙනවා. ඒක විතරක් නෙවෙයි. එතෙන්ට රෙඩි වෙලා තියෙන්නේ මේ ඔක්කොම. ස්වභාවත් ධර්මයත් එක්කම ඈඳිලා ගිහිලා තියෙන්නේ. කොහොමද දිනවකවානු මේ හරියටම අවුරුද්දයි හරියටම දිනයයි හරියටම වෙලාවයි දවසයි ඔක්කොම වහන්සේ කියන්නේ. වෙලාවයි දවසයි පැය ගාන හිටම්ම කියන්නම්. එහෙමයි. 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ පාන්දර 3:42 ලංකාවේ වෙලාව. ආසියාතික වෙලාව. උදේ පාන්දර 42. 42 ඊළඟට අන්තිම ශූන්‍ය ගැස්සෙන වෙලාව තමයි විනාඩි 42යි තත්පර 16. ඔන්න අන්තිමටම කිව්වා. එහෙමයි. එහෙම කියන්න මට හේතුනේ මොකක්ද දන්නවද? ඒක විශ්ව න්‍යාය අවබෝධයක්. ඒක බොහොම අහඹුව සිදුවෙන ගන්න පුළුවන් කාර්යයක්. එහෙමයි. ලෝකයේ යම් යම් සිදුවීම් වුණාම බොහෝ දෙනා මවිත වෙනවා. ඒක වුණා, මේක වුණා, අරක වුණා. වේල පහ කවුරක්වත් දැක්කේ නැහැ නේ ඒක. එහෙමයි. වෙනකන් දන්නේ නැහැ කවුරුත් නේ. එහෙමයි. ඇයි වේල පහ දකින්න බැරි? ඉදිරියේදී සිදුවෙන සිදුවුණාන් පස්සේ නම් ඔක්කොම දන්නවා ඒක වුණා, මේක වුණා, අරක වුණා කියන්නේ නේ. ඇයි කාට හරි කෙනෙකුට බැරිද වේල පහක දකින්න? මෙන්න මේ දේ අන්න ඒකට කියන විශ්ව න්‍යාය ධර්මය. විශ්ව න්‍යාය අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒක ලේසි වැඩක් නෙවෙයි. භවගාමී සංසාර ගමන සමග ළඟට භාවනාදී කුසල ධර්ම කරලා ගියා නම් යම්කිසි භව සිත උදුසිත යටිසිත භව සිතේ ඇවිස්සීමක් ඇති වෙනවා. භව සිතේ කියන්නේ මේවත් එක්ක මතුවෙන තරංග නිසා මම ගන්න කෙහෙම බලන්නේ එහෙමයි. මගේ භව සිතෙන් දෙන දෙයක්. එහෙම නැතුව මම දෙන දෙයක් නොවේ. එහෙමයි. අපේ හඳුන දැන් මේ සිදුවීම් දාමය ගැන කතා කරනකොට කෙනෙක් අහන දෙයක් තමයි අපි ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට අපි අහන දෙයක් තමයි මේ අර්බුදයට ලංකාවේ මුහුණ දීම. ලංකාව කොහොමද ඔරොත්තු දෙන්නේ? හොඳ කාරණාවක් මතු කරා. මෙන්න මේ නස්තික අවි ප්‍රහාණය වැදුනහම මෙන්න මෙසේ දෙයක් සිදු වෙන්නේ. නස්තික අවියේ වදිනකොට ඒකේ විස වාතය විස වෙලා යන්නේ නේ. මේ වාතය විස වෙච්ච වාතය අදින්නේ ගස් කොළන් වලට. මිනිස්සුන්ට වැදිය ගමන් මිනිස්සු ජීවීන් නැති වෙලා යනවා. ඉතුරු වෙන්නේ පළඟැටියෝ සහ කැරපොත්තෝ ඉතුරු වෙනවා. හේතුව ඒගොල්ලන්ට තියෙන සුදු රුධිර අණු රක්තාණු තියෙන සියලු ජීවීන්ට වැදුනොත් වැඩිච්ච කාණ්ඩේ මැරිලා යනවා. අන්න ඒ මැරීමක් ඒ කට්ටිය මෙතනින් අහෝසි වුණාට පස්සේ මිය පරලෝ ගියාට පස්සේ අර නස්තික විප්‍රහාරය එනවා නේද? ඇවිල්ලා හලේ ඒක සියල්ලම ගස් කොළන් වලට ඇදලා ගන්නවා. අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් ගස් වලට උරනවා. ගස් වලින් ඔක්සිජන් පිට කරනවා. මෙන්න මේ ස්වභාව ධර්මයේ න්‍යාය එතෙන්දී සිදු වෙනවා. නස්තික කියලා එන්නේ කාබන් ඩයොක්සයිඩ් එකක්. එහෙමයි. ඒක අදිනවා ගස් වලට. ගස් වලට ඇදලා ගත්තාම ඔන්න ලෝකයේ සමතුලිතව එනකොට ගස් වල වර්ධනය ශීඝ්‍ර වේගවත් වර්ධනයක් ඇති වෙනවා. උදාහරණයක් ඇටියට මහත්තයෝ අද කිරියන ගහක් හිටෙවුවා කියන්න. ඒක ඒ මිනිස්සයා ගහ හොඳට වැදුනට පස්සේ ගැලුවොත් මෝවාලේ විතර එන පොඩි පොඩි කුරුල්ලෙක් දෙන්නෙක් ඉන්නවා.
මොකද හේතුව මේ විශ්ව න්‍යාය ධර්මය අවබෝධ කරගන්න. ඊළඟට නාසිකාව ප්‍රහාරයෙන් පස්සේ කිරියල ගහක් හිටෙව්වොතින් ඒක මේ දැන් අල බහැලාති කියලා ගලවනකොට ගෝණි භාගයක් විතර ගහලවන්න පුළුවන්. මොකද මේ නාසිකාව ප්‍රහාරය ඇදලා තියෙන ගස් වලට. ගස් සත්‍යික වෙන පළදරන. අන්න ඊට පස්සේ ඒ ගස් වල හෙන්න බලවේගයක් ඇති වෙලා අල බහින්න පටන් ගන්නවා. අද මෙන්න මේ ඒ ගහ පොලේ වර්ධනය කරන්න නැතුව මේ විෂකාරක මගින් තමයි දැන් ආහාර නිෂ්පාදනය කරලා මිනිස්සුන්ට දෙන්නේ. ස්වභාව ධර්මයේ නිෂ්පාදනය නැත විෂකාරක හරහා නිෂ්පාදනය කරනු ඇත. අන්න ඒකේ විෂ සහිත මිනිසා දැන් ජීවත් වෙන්නේ. මෙන්න මේ විෂ සහිත මිනිසා තමයි නැස්සිකවික නිපදවලා මේක ගහගන්නේ. අන්න නිරවුල් මිනිස්සෙක් ඊට පස්සේ බිහි වෙනවා. මේ නැස්සිකල් ප්‍රහාරයේ ගස් වලට ගත්තන් පස්සේ ගස් වලින් ඔක්සිජන් පිට කරනවා. ඕසෝන් තරය හිරු වෙලයි කියලා මේ විද්‍යාඥයන් කියනවා. අන්න ඒවා සම්පූර්ණ වෙනවා ඊට පස්සේ. ඕසෝන් තරයේද විශ්ව න්‍යාය ධර්මයේද සමතුලිත වීමක් සිදු වෙනු ඇත. නාස්තිකාවි ප්‍රහාරයෙන් ගැව්වහම මං කියලා ඇති 700 කෝටියක් පස්සස්සේ වැළලෙනවා කියලා. දැනට ලෝක ජනගහනේ කෝටි 800 පැන්නුවා දැන් මාස 3කට ඉස්සෙල්ලානේ. එතකොට 700 කෝටියක් පස්සස්සේ වැළලෙන එක හොඳද නරකද? මට උත්තරයක් දෙන්න. අපිට කියන්න වෙන්නේ විනාශ කරනවා නම් ඒක නරකයි කියලානේ. නරකයි නෙවෙයි හොඳයි. එහෙමයි. 700 කෝටියක් පස්සස්සේ වැළලෙන එක හොඳයි. මට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න. හයිද? එහෙමයි. ඔබ බෞද්ධද? එහෙමයි. කවුද කිව්වේ? අපි ඉතින් මම නම් ඉතින් බෞද්ධයෙක් විදිහට බෞද්ධ දර්ශනය අනුගමනය කරන ඉතින් මම හිතනවා බෞද්ධයෙක් කියලා. උපතින් බෞද්ධයෙක් වෙන්නත් පුළුවන්. අම්මා තාත්තා බෞද්ධයෙක් වෙන්න බෞද්ධයෙක් කියලා කියන්නත් පුළුවන්. අම්මා තාත්තා බෞද්ධයන් සහ දරුවන් සරණ යාම නිසා බෞද්ධයෙක් කියලා කියන්නත් පුළුවන්. අර බුවන්සේ කියන සීල සමාධි ප්‍රඥා ශේෂ්ඨයන් වල ගනුදෙනු කිරීම නිසා බෞද්ධයෙක් කියලා කියන්නත් පුළුවන්. ඔව්. තෙරුවන් සරණ ගියාද? අන්න එතන ප්‍රශ්නේ තියෙන්නේ. පද පහක් දීලා තියෙනවා. එහෙමයි. නේ පංචශීලය. එහෙමයි. ඉන්ද්‍රිය පහට ගෝචර වෙන සීලය පංචශීලය ඉතිහාස සීලයක් බුදුහාමුදුරුවෝ අනුදැනලා දාලා නැහැ. සාර ධර්ම කොටසක් තියෙන එක පදවලින්. එහෙමයි. ඒවට අපි කරපුල නේ සාර ධර්ම. මොකද සත්‍යයට තියෙන්නේ මේ ඉන්ද්‍රිය පහක්. ඉන්ද්‍රිය පහට සීලයක් දෙන්න පංචශීලය කියලා. ඒකට ඉන්ද්‍රිය සංවර සීලය කිව්වත් පංචශීලය කිව්වත් හරි. මම එක පදයක් කියන්නේ. ඕකේ. පස්වෙනි පදේ කියන්නේ මත් වතුරට නෙවෙයි බුදුහාමුදුරු දේශනා කළේ මත් වූ මනසට. එහෙමයි. ඇත්ත වශයෙන්ම අපිට ලංකාවට ওই පංචශීලී දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා ওই සත්‍යචර්යාව මුල් කරගෙන. අන්න එතෙන්දී දේවානම් පිටිසාර මුවාට දුන්නේ විද්ද නේද? එහෙමයි. දුන්නේ විදිනකොට S2 හරියට මිලක්ක සහගත කළා කන් ගැට්ටටම විද්දේ. මොකද කන් ගැට්ටේ අර්ධ චක්කාරකාර ආවාටයේ තියෙන අන්න ඒකට වැඩිච්ච ගමන්ම ඉලක්කකින් වැද්දත් ඇති දුවන්න බෑ සතාට වැටෙනවා. වෙන එහෙම වෙඩි පාර කරේ මෙදියලා කකුලකට බඩට හරිය මෙදි බොවුදුවනවා. කන් ගැට්ටට තිබ්බ ගමන්ම හරිය එහෙමම දුවා ගන්න බැරුව කලන්තේ දාලා වැටෙනවා. අර්ධ චක්‍රාකාර ආවාටයේ විදිලා ගියොත්. ඉලෙක්ට්‍රිකින් යන්නත් ඇති. අන්න එහෙනම් මතක තියාගන්න. අයිද මත්තු මනස කියන එක මත් වතුර නෙවෙයි. මේ කියන්නේ මත්තු මනසට. එතකොට මේ දේවානම් පියතිස්ස දුන්න අරගෙන ගිහිල්ලා විද්දේ කන් ගැට්ටටම මුවා එතනම වැටුණා. එහෙමයි. ඔබ කිව්වේ මේ මත් වතුරක් පිළිබඳනේ. එහෙමයි. මත් වතුර ටිකක් දේවානම් පියතිස්සට පොවමු පොවල ගිහින් විදපිය කිව්වොත් මුවාගේ කන් ගැට්ටට විදින්න පුළුවන්ද? මූ වැනි ගිහිල්ලා විදිනකොට පදුරකට වදී මුවා දුවයි නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ අනුදැන වදාලේ මත්තු මනස. දැන් ඔබ ළඟ තියෙන්නේ මත්තු මනස. මේක තිබිය යුතුද වැළලිය යුතුද? වැළලිය යුතුයි. වැළලිය යුතු වෙන 700 කෝටියක් පස්සසේ වලලනවා. ඔක්කොම මත්තු මනස 700 කෝටියක්. ඒක වැළලිය යුතුයි. අනේක තේරුම් ගන්න කටයුතු කරන්න. එතකොට ඇති. ඒකෝනේ කියන්නේ නිවැරදිව ලෝකේ දකින්න උත්සාහ කරන ධර්මය අනුව වැඩ කටයුතු කරන අයට මේ අර්බුදයේ හමුවේ ජීවත් වීම වාසනාව උදා වෙනවා. ඔව් සමහර එහෙම නැත්නම් අර නියාම ධර්ම වලට අනුව එහෙම අයත් මේ කොටේම මිය පරලව යන්න පුළුවන්. මිය පරලව යනවා. මිත්‍යා දෘෂ්ටික මත ටිකනේ වැළලෙන්නේ මේ. එහෙමයි. මේ මත ටික ඔය මල කඳෙන් වැඩන්නේ මත සිත. එහෙමයි. මෙන්න මේක අනුගමනය කරන්න සිත පිළිබඳ මොකද්ද කියලා. ඔය කුණු කඳ වැඩන්නේ නැහැ. කුණු කඳ අල්ලගෙන දගලන්නේ ඔය. එහෙමයි. හයට බවුඩ දාගෙන හයට පස්ස හොදගෙන මේක කරන සෙන් ගහගෙන ඉනි කඳ. සිතට කෝ ප්‍රතිකාර කරා.
එහෙමයි. නෑනේ අන්න මේ සිතත් එක්ක බුදුහාමුදුරු ගනුදෙනු කරේ. මෙන්න මේ ගනුදෙනුවට එන්න. හයිද මේ සිතත් එක්ක කරන ගනුදෙනුවට එන්න. අන්න ඊට පස්සේ 700 කෝටියක් පස්සස්සේ වැල්ලුවට පස්සේ මෙන්න මෙහෙම න්‍යාය ධර්මයක් තියෙනවා. උත්පාදන ක්‍රම ලෝකයේ පිළිගත් ක්‍රමයක් තියෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේජක කියලා කොටස් 3ක් ලෝකයේ පිළි අරන් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ තවත් එකක් දුන්නා ඕපපාතික කියලා. ඒක බෞද්ධ දර්ශනයේ තියෙන 4 ක්‍රමයකට උපදින ඕපපාතික බුදුහාමුදුරුවෝ දේශනා කරේ ලෝකය පිළිගන්නේ නැහැ ඒක. එහෙමයි. පැහැදිලි කිරීමක් කර දෙන්නම්. ඕපපාතිකව තමයි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ගිහින් බුදන්නේ අම්මෙක් අපේ ජාතක වලනේ ඕපපාතිකයි. අන්න ඒක මේ ලෝක ගෝලෙ සිදු වෙනවා එදාට. මේ 700 කෝටියක් පස්සස්සේ වැළවෙනකොට ක්ෂණයක් තුල නැවත උත්පත්තියක් ලැබිය යුතුය. මම දැක්කත් සමහර පොතක තියෙන අන්තර්භවයක් ගැන කතා කරලා. එහෙම අන්තර්භවයක් නැහැ. මෙතනින් නැති වෙනකොට තව තැනක චුතිචිත්තය ඇල්ලිය යුතුමයි තව කුසයක්. එහෙම කුසයක් නැති වුණොත් ඕපපාතික උපදින්නේ නැහැ. අන්න ඒ ඕපපාතික ක්‍රමය සර්ව සාධාරණ වෙලාව බුදුහාමුදුරුවෝගේ ඕපපාතික ක්‍රමය 2030 සැප්තැම්බර් මාසේ ඉඳලා උදේ පාන්දර 9:40ට ඕපපාතික උන්තර විශාල පිරිසක් උපදිනු ඇත. අර බරපතල අපරාධ කරපු අයට කියන්නේ. ඒගොල්ලෝ යන්න ඕන තැනට යයි. පාලකයෝ ඉන්නවා, තව අපරාධකාරයෝ ඉන්නවා, නොයෙක් රැලි දන්නවනේ. ඒ කට්ටියට යන්නේ නැතන ඒගොල්ලෝ හදාගෙන ඒ තැන් වලට යයි. ඔබලා සුරක්ෂිත වෙන්න, ජනතාවට සුරක්ෂිත වෙන්න පාඩම දෙන්න. මෙතනම නැවත උත්පාදනය වෙන්න, ආරක්ෂිත අපරාධ රැල්ලෙන් බේරී ඉන්න. ඊට එහා දෙයක් කරන්න නොහැකි තැනක දැන් තියෙනවා. දැන් අපේ ආවුරුද්දෙන් දැන් ඔන්න ඕපපාතික පහළ වීම කිව්වහම මේ මට තේරෙන දෙයක් තමයි බොහෝ පිරිසක් වටහාගෙන ඉන්න දෙයක් තමයි මේ ශරීරය විනාශ වෙලා ගියා. ආයිත් මේ ශරීරෙම මෙහෙම පහළ වෙනවා කියන්නේ. එහෙම එකක් ගැන නෙමෙයි ඔබ වහන්සේ කියන්නේ. ඊට වඩා බොහොම ගැඹුරු කාරණාවක් ගැන කියන්නේ මේ භෞතික ශරීරයත් එක්ක විනාශ වෙලා ගිහිල්ලා පහළ වෙන තුතිසිත එක්ක නිර්මාණය වෙන අපි කරපු කියපු කර්මය අනුව ඒක රාශී කරගත්ත දේවල් අනුව අපේ ඊළඟ ප්‍රතිසන්දිය ඕපපාතික උපතක් විදිහට ලැබුණා කියලා මෙතනම මේ වර්තමානයේ ඉන්න මේ චරිත මේ ශරීර කුඩු ඉතුරු වෙන්නේ නැහැ කියන එක ඔබ වහන්සේ කියන්නේ. නෑ මේ කුඩු ඉතුරු වෙන්නේ නැවත ඕපපාතික උත්පත්තිය ලැබනවා. ඒ ඕපපාතික ලැබෙන උත්පත්තිය අම්මලා අප්පලා කවුරුවක් නැහැ පොදු. අන්න එදාට මේ පොදු සමාජයක් නැති වෙන්නේ. ඒ ඕපපාතික මේ උත්පත්තිය ලැබෙන ප්‍රාණීන්ගේ ස්වභාවය මොනවා කියලා අපි අහනවා. මිනිස් ස්වභාවය මේ මිනිස් මනුස්ස ලෝකෙනේ. ඒ කියන්නේ භෞතිකත්වයේ මෙහිම ස්පර්ශ කරලා හැකියි. මේකමයි කිසිම අඩුපාඩු නැති ඉන්ද්‍රිය පහ ගෝචරයි. එහෙමයි. අයිද ඉන්ද්‍රිය පහ ගෝචරව තිබිය යුතුමයි. ඒ ටික ඇතුව මනුස්ස. එහෙමනම් කොහොමද ඒ අයට මේ ඇට ලේ මස් නහර ඒවා ලැබෙන්නේ? දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ පුදියාට ඇට මස් ලේ නහර කොහොමද දින්නේ? තියෙනවද? බොඩියක් නේ එතන තියෙන්නේ. තියෙනවද? ඒක අනුව මේකට අවශ්‍ය බොඩියක් මෙතන එනවා. එතන අවශ්‍ය බොඩියක් එතන යනවා. එහෙමයි. මෙතෙන්ට අවශ්‍ය බොඩිය මෙතන උපදිනවා. එහෙමයි. අයිද දැන් ඔබ අම්මගේ කුසේට ගිය ඇට බ්ලේ මස් නහරක් අරගෙනද? චුති චිත්තේ පොඩි සංඥා පද්ධතියක් නේ ගෙනිච්චේ. සිත විතරයි නේ ගෙනිච්චේ. ඔය ඇට අරන් ගියාද අම්මා ළඟට? අම්මගේ කුසේට ගියේ ඇට මස් ලේ අරන් ගියාද නෑ සිත විතරයි ගියනේ. ඒ සිත විතර මෙතන ක්‍රියාත්මක කරලා ඇට මස් ලේ අරව ගේනවා. මේක බොහොම දුර්ලභ දහම් පණිවිඩයක්. උදේට වටහාගෙන කටයුතු කරන්න. අය දුර්ලභ දහම් පණිවිඩයක්. අන්න ඒක තේරුම් අරගන්න කියන්නේ ජනතාවට. ආගමානුකූලව මේ කාල සීමාවේ හැසිරෙන්න කියන අපරාධ රැල්ලට අහු වෙන්නේ නැතුව සුරක්ෂිත වෙන්න කියන ජනතාවට අහිංසක දරුවෙකුට වුණත් එක්ක පුතේ මෙහෙමයි දුවේ මෙහෙමයි මේ සුරක්ෂිතව අපි ජීවත් වෙමු කියන පණිවිඩය දෙන්න ඔවුන් නිදහස් වෙනවා. අවසන් කරන්නට කලින් අපි හාමුදුරනේ අහන්නට ඕනේ මේ ඇති වී තිබෙන මේ ලෝක කැළඹීම ලංකාවේ අපිට මොන වගේ බලපායිද? මේක ආසියාතික කරේට ස්වභාව ධර්මයේ න්‍යායක් අනුව ගත්තහම පොදුවේ ජීවීන් මෙතන රුධිර ධාවනය වෙන රක්තාණු සහිත ජීවීන් පොදුවේ කාටත් එකයි ලෝකෙ කොතන හිටියත්. නමුත් මේක ආසියාතික කරේ කියන්නේ උත්තරීතර තැනක්. දහසක් බුදුන් බුදු තැනක්. මේ ආසියාතික කරේ තමයි කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම බුදු වෙච්ච ස්ථානයේ ආසියාතික විශේෂිත ආරක්ෂාවක් ඒ ටිකේ ඇත. අයිද ඒක නිසා ඒ පිළිබඳ දුක් එන්න එපා. ආසියාතික කරේ ඉන්න ජනතාව විශේෂිතයි. මුත් නාස්තිකා විග්‍රහයට යනු ඇත. බොහෝ සුරක්ෂිත වෙනු ඇත. අගිතනවා මේ කාරණාව පිළිබඳව
ඔබටත් යම් අවබෝධයක් ලැබෙන්න ඇති. ගොඩක් අය අපිට කිව්වා මෙන්න මේ කාරණා පිළිබඳව ඔබ වහන්සේගෙන් අහන්න කියලා. විශේෂයෙන්ම මේ ලෝක යුද්ධයක් පිළිබඳව කතා බහක් සමාජ නිර්මාණ වී තිබෙන වෙලාවක ලෝකේ ප්‍රබල බල කඳවුරු සියල්ලම වගේ යම් දෙදරීමකට ලක් වී තිබෙන වෙලාවක ඔබ වහන්සේට කියපු අනාවැකිය පිළිබඳව ලෝකේ ඉදිරි පියවරයන් පිළිබඳව අපිට ප්‍රශ්න කරන්න කියලා අපි අහුවා. බොහොම ස්තුතියි අපේ හැමෝගෙම නමස්කාර පූර්වක වාසී ස්තුතිවන්ත වෙන අපි මේ කරුණු කාරණා වමාරු කරගන්න සම්බන්ධ වුණාට ඒත් එක්කම ඔබටත් ආරාධනා කරනවා මේ කියපු කාරණා තම තමන්ගේ දැනුම බුද්ධිය ආකල්ප ඉගෙනගත් දේවල් අනුව පිළිගැනීම නොපිළිගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඒක ඔබේ අයිතිය. ඒ අයිතියත් ගරු කරමින් අපි වැඩසටහන හමාර කරනවා. නැවතත් අපේ හැමෝගෙම වහන්සේට බොහොම පිං. හොඳයි. ඊතරුවන් සර්ණයි පුතේ. මොකද බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.